හෙල්ලෝ ගයිස් කොහමද ඔයගොල්ලෝ බලන ඇති කාලය වීඩියෝ දාන්න ඉඳලා මොකක් කරනවා channel එක නැවතිලාද නෑ බය වෙන්න එපා මම පොඩ්ඩක් ලෙඩ වෙලා හිටියේ ඒකයි හරි යාළුවනේ අපි එහෙනම් වීඩියෝ එකට යමු ඔයගොල්ලොන්ට මතක ඇති මං ඊට කලින් වීඩියෝ එකේ මං අන්තිමට දාපු වීඩියෝ එකේ 9 බැටරි එකට චූටි බල්බ් ගහන හැටි ඔයගොල්ලොන්ට සීරියස් කරලා කරන්න හැටි කියලා දුන්නා අද මම කරන්න යන්නේ ඔයගොල්ලෝ එකක් ගහනවා නම් මගේ බැටරිය මෙන්න මගේ ලයිට් එක මෙන්න මේ උපකරණයෙන් තමයි අද අපි එක බල්බ් එකක් ගහන්න යන්නේ. මේකට කියන රෙසිස්ටර් එක කියලා. කලින් එකේම part 2 එකක් වගේ තමයි මේකත්. ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බැලුවේ නැත්තම් මෙන්න මේ පැත්තේ තියෙනවා ගිහිල්ලා බලන්න පල්ලෙහා. හරි යාළුවනේ එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. අපි මුලින්ම ගන්නවා මෙන්න මේ බල්බ් එක. ඕගොල්ලොන්ට මතක ඇති මං කිව්වා කලින් වීඩියෝ එක බැලුවා නම් මේකේ කූරු දෙකක් තියෙනවා ධන ඍණ කියලා. මේ කූර තමයි මේ දිග එක තමයි ධන කූර. අනිත් එක තමයි ඍණ කූර. මේකේ යාළුවනේ ඊට පස්සේ අපේ මෙන්න මේ රෙසිස්ටර් එක ගන්නවා. මේක 300 ඕම් රෙසිස්ටර් එකක්. ඕගොල්ලොන්ට මේකේ හරියටම නම දැනගන්න මම වීඩියෝ එකේ මේ පැත්තෙන් දාන්නම් බලන්න. මේක අපිට මෙන්න මේ විදිහට මේකේ ධන ඍණ කියලා එකක් නෑ. එකම ලයින් එකට හයි කරන්න තියෙන්නේ. අපි මෙන්න මේ විදිහට බල්බ් එක ගත්තට පස්සේ කූරු දෙකක් තියෙනවානේ. ඕගොල්ලොන්ට කැමති කූරක මේක හයි කරගන්න පුළුවන් මැද්දකින්. හරි. මම මේවට හයි කරන්නේ මේ ධන කූරෙන් මෙන්න මේ විදිහට මම එක පැත්තක් මෙන්න මේ රෙසිස්ටර් එකේ අරගෙන මම මගේ ධන කූරට මම අමුණ ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට පොඩ්ඩක් අන්තිම කොනෙන් නැතුව අමුණ ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙහෙම එතකොට තමයි මගේ මේ වෙද තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ අපි මේව කරපු අර මැද්දෙන් එතකොට වැඩි ටික පොඩ්ඩක් උඩට නවා ගන්න. මෙන්න මේ විදිහට. ඊපස්සේ ඔගේ රෙසිස්ටරේ මෙහෙම එන්නේ. එතකොට මේ පැත්ත රෙසිස්ටරේ හයි කරපු පැත්ත තමයි මගේ ධන පැත්ත. මේ නිකන් කූර තියෙන පැත්ත තමයි ඍණ පැත්ත. මේ දැන් මෙන්න මේ රෙසිස්ටරේ හයි කරපු පැත්තෙන් පොඩ්ඩක් බැටරියට ගහන්න පුළුවන් වෙන මේ විදිහට නවා ගන්න. ඒ උසින්ම මේකත් මෙන්න මේ විදිහට නවා ගන්න. ඊට පස්සේ යාළුවනේ අපි ගත්තා අපේ 9 වෝල්ට් බැටරිය. ඔයගොල්ලෝ පේන ඇති මේ අලුත් බැටරියක්. නිකන් මිටිකුලේ කඩලත් නැහැ. මම කඩාගත්ත පොඩ්ඩක් වීඩියෝ එක ඉක්මන් කරන්න ඕන නිසා. හරි යාළුවනේ මෙන්න මේ විදිහට මම හයි කරගත්තා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න දෙන්න එතකොට මගේ මේ පැත්තේ තියෙන්නේ ධන මේ පැත්තේ තියෙන්නේ ඍණ. ඒකේ ඍණ එක බැටරියේ ඍණ එකට දෙන්න. මේ පැත්ත තමයි ඍණ එක. අනිත් පැත්ත තමයි ධන එක. මොන මන් දෙනවා. මේ අලුත්ම 9 වෝල්ට් බැටරිය මම ඔයගොල්ලන්ට පෙන්නනවා. දැක්කනේ යාළුවනේ ලයිට් එක පත් වෙනවා මේ පාට ලයිට් එකක් මම ගත්තේ. ඔයගොල්ලන්ට කැමති පාටක ලයිට් එකක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලයිට් එක පත් වෙනවා මේ බලන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන කරන්නේ මෙන්න මේ රෙසිස්ටර් එක විතරයි. මේකට කියන රෙසිස්ටර් එකක් කියලා. මම ආයෙ ගහලා පෙන්නන්නම්. ඔහොම යාළුවනේ මේ වැඩ කරනවා ලයිට් එක. හරි යාළුවනේ අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මගේ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. ලයික් කරන්න, ෆලෝ කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකම බලාගෙන ඉන්න. බයි. ඕගොල්ලෝගේ අදහස ඊළඟට කරන්න ඕන වීඩියෝ එක මට කමෙන්ට් එකක් දාන්න. මම ඕගොල්ලෝ කියන ඒවා පුළුවන් විදිහට මම රීඩ් කරලා මැසේජ් කරනවා. ඕගොල්ලෝ කැමතිම සාමාන්‍ය මොකක් හරි එකක් තියෙනවා නම් මට කියන්න. මම මොකද්ද කරන්න ඕනක ඔයා මොකද්ද ආස කියලා මම ඒක කරනවා. අපි එහෙනම් ඊළඟ සතියේ තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.